ඔයාලට පොඩි ට්‍රික් එකක් පෙන්නන්නම්. ඔයාලට පේනවනේ මේ වයර් එක කපලා මම මේ ෆන්ක්ෂන් එකක් නේ. මේක හයි කරනවා මේ පොඩි ගැජට් එක. මම මේක දැන් කලර් කරලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ පැනල්ස් හයි කරන්න පටන් ගන්නවා දැන් මම. දැන් මීටර් එක ගලවන්න තියෙනවා සහ මේකේ ඩෑෂ්බෝඩ් එක සම්පූර්ණ බ්ලැක් කරලා ඉවරයි. ඔක්කොම බ්ලැක් කරලා තියෙන්නේ. ළමයිට පේනවා මම මීටරේ දැන් හයි කරන්න යන්නේ. ඉතින් ළමයි Y62 Nissan petrol එකේ ඔරිජිනල් මීටර එක දැන් අපි මාරු කරලා තියෙන්නේ 2020 මීටරේ. හරි? ඩෑෂ්බෝඩ් මීටරේ මේකට අපි වෙනම කනෙක්ටර් එකක් යොදා ගන්නවා. සහ මේකේ කැන් ලයින් එකක් අපිට අවශ්‍ය වෙනවා. මම කැන් ලයින් එක වෙනම අරන් තින්නේ. මම ඒක කනෙක්ට් කරලා පෙන්නන්නම් ඔයාලට කැන් ලයින් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා. සරෝ මේක හයි කරගෙනමුකෝ. මෙන්න මේ වයර් එක මම කපලා පෙන්නන්නම්. වයර් එක මේ වයර් එක කපලා මම මේකට අමුණනවා අවුත් එකට. ඔයාලට පේනවා ඩෑෂ්බෝඩ් එකේ කිසිම මේක හයි කරනවා මේ පොඩි ගැජට් එකක්. වෙනවා මම මේක හයි කරා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මීටරේ වෙනසක්. පේනවද? දැන් අවුත් එක ආවේ නෑ හරියට. මොකක්ද කියන්නේ මම ඔයාලට පෙන්නන්නම්. මේක කාර් ඔඩියෝ කරන අයට අනිවාර්යයෙන්ම වැදගත් දෙයක්. මම ඒක ඔයාලට පෙන්නන්න ඕන එකයි මම මේ ගත්තේ. මම මේක මුලින්ම වොම්ස් වලට දාගෙන ඔයාලට වෙනවා මෙතන මම කැමරාවේ වීඩියෝ කරන්න ඕන නිසා මම එක අතකින් පෙන්නන්න. 006.5 වොම්ස් එකක් තමයි පෙන්නන්නේ. මේක ඇත්තටම රෙසිස්ටර් එකක්. මේ රෙසිස්ටරෙන් කරන කාර්යය තමයි ඔයාලට පෙන්වන්නේ. මම මේ පැනල් එක දැන් හයි කරගෙන යන ගමන් කැමීට කවර් එකයි මීටරේ හයි කරලා ඉවරයි. ඔයාලට පේනවා. මේ තියෙන්නේ ඔඩියෝ කන්ට්‍රෝල් එක කියන්නේ head up display එකයි AC control panel ඔක්කොත් එක්කම මේකේ තියෙනවා. ඔයාලට පේනවා මම මේකේ දැන් wire harness ගහගෙන යන ගමන් මේකේ පේනවා දැන් මෙතන මේ යටම කෑල්ලේ මෙතනට එනවා. මෙතන එනවා USB type C එකකුයි USB 3.1 එකකුයි කියන්නේ USB dock එකක්. ඊට අමතරව මෙතන එනවා මේ power sockets එතකොට rear mounted socket power socket ඒ කියන්නේ ඊට පස්සේ FM antenna ඊට පස්සේ CAN line hazard line වගේ line ගොඩක් එනවා සහ ඊට පස්සේ මෙතන තියෙනවා GPS 4G antenna jack එතකොට mic දාස් වෙනවා dashboard meter CAN bus line එක බලමු මේක හරි කරන ගමන් තමයි set එක හරි කරා AC control එකත් හයි කරලා තියෙන්නේ. ඒක හරි. head up display එක හරි. AC control panel එකේ ඉයර එක විතර හයි කරන්න තියෙන්නේ. හයි කරා. ඉච්චරයි. වැඩේ අහවර. ස්විං එක විතර හයි කරන්න තියෙන්නේ. ස්විං wheel control එක ගලවලා තියෙන මොකද මේකේ වයර් එකක් හදන්න තියෙනවා පාස්සලා. Ini namanya kita video ke hamba subuh dosa jaya.